අයිබෝවන් සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා වෙනද වගේම සොබා FM එක්ක අදත් එකතු වෙන ඔබව. ශ්‍රී ලංකාවේ ඉතාමත් පුරාණ සහ පූජනීය ස්ථාන මේ මහ පොළවේ ඕනතරම් තියෙනවා. ඉතින් ඒ අතරින් මහියංගන රජමහා විහාරය කියන්නේ ඉතාමත් සුවිශේෂී තැනක් ගන්න අති පූජනීය ස්ථානයක්. මෙහි ඉතිහාසය තුළ අපි නොදන්න රහස් බොහෝමයක් තියෙනවා. කෙසේ නමුත් සමහර දෙනා කියන්නේ මේ විහාරය රැටගන්න අදටත් අදෘශ්‍යමාන යක්ෂ මුරකරුවන් සිටින බවයි. ඔබ ඒක විශ්වාස කරනවද? ඉතින් අද අපි හෙළි කරන්න සූදානම් වෙන්නේ මෙම අභිරහස් කතාවී සැඟවුණු සත්‍ය ඔබට හෙළිදරව් කරන්නයි. ඉතින් සොබා FM අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න මේ වීඩියෝ එකේ අවසානයේ වෙලතෙක්ම. මහියංගන රජමහා විහාරයේ අදෘශ්‍යමාන යක්ෂ මුරකරුවන්. රෑ 12න් පස්සේ මහියංගන චෛත්‍ය මළුවේ තනියම ඇවිදින්න යන්න එපා කියලා කවුරු හරි වාට කවදා හරි කියලා තියෙනවද? නැත්නම් අද මම කියන්නම් ඇයි ඒ විදියට යන්න එපා කියන්නේ කියලා. අපි හැමෝම දන්නවනේ බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කරපු පළමු ගමනේදීම මහියංගනයේ හිටපු යක්ෂ ගෝත්‍රිකයන්ව තමන් වහන්සේගේ බුද්ධ තේජසින් දමනය කරලා ගිරි දිවයිනට යොමු කළා කියලා. හැබැයි පරම්පරාවෙන් පරම්පරාවට එන ගොඩක් අය එළියට කියන්නත් බය කටකතාවක් තියෙනවා. ඒ තමයි ඒ යක්ෂ ගෝත්‍රයේ හිටපු දරුණුම බලගතුම පිරිසක් මේ භූමිය අතහැරලා යන්න බැහැ කියලා බුදුන් වහන්සේට අවනත වෙලා නොපෙනෙන යක්ෂාත්ම විදිහට මේ පින් බිම රකින්න බාරගත්ත කියන එක. මේ චෛත්‍යයේ මළුව දිනපතා අමදින වෙඩිහිටි අය නිතරම කියන භයානක කටකතාවක් තියෙනවා. ඒ තමයි අඳුරු වැටෙනවත් සමගම මේ මහියංගන සෑයට එන යක්ෂ ගෝත්‍රිකයන්ගේ ආත්ම ගැන කියවෙන කතාවක්. මේක නිකම්ම කටකතාවක් කියලා බැහැර කරන්න අමාරුයි. රෑ මැදියමේ මළුවේ සෙනග අඩු වෙලා පාළු වෙලා ගිය වෙලාවක චෛත්‍යයේ වටේ එවිදිපු මේ මළුව අමදින අය මුහුණ දුන් කතාවක් කියනවා. එකපාරටම කිසිම හේතුවක් නැතුව ඒ අයගේ ඇඟට අයිස් වතුර එකක් හැලුවා වගේ සීතල හුළඟක් වදිනවලු. ඒ හුළඟත් එක්කම මුළු ඇඟේම හිරිගඩු පිපිලා යනවා කියලා තමයි එයාලා කියන්නේ. ඊළඟ තත්පරේ එයාලගේ පිටිපස්සෙන් හරියටම එයාලගේ බෙල්ල ළඟින් හුස්ම වැටෙන දුරින් කවුරු හරි කෙනෙක් හුස්ම ගන්නවා වගේ ඇහෙනවලු. ඒ වගේම කෙනෙක් ඉගඩගෙන ඉන්නවා වගේ අමුතුම හැඟීමක් දැනෙන්න ගන්නවලු. බය වෙලා පිටිපස්සේ හැරිලා බැලුවට මුකුත් පේන්නේ නෑලු. හැබැයි මේ පැරණි කටකතාවල හැටියට එතන ඇත්තදම කෙනෙක් ඉන්නවා කියලා තමයි කියන්නේ. දැකපු අය කියන විදිහට ඒ අය සාමාන්‍ය මිනිස්සෙක්ගේ සීමාවෙන් ගොඩක් එහාට ගිය අඩි 8ක් 10ක් විතර උස යෝධයෝ වගේ දරදඬු ඇඟක් තියෙන මිනිස්සුලු. මුළු ඇඟම කළු පාටයිලු. බය හිතෙනම දේ තමයි එයාලගේ ඇස් රතුයි කහයි කලවම් වුණු ලොකු දැස් දෙකක් තියෙනවා කියලා කියනවා. සාමාන්‍ය මිනිස්සෙක්ගේ ඇස් වගේ නෙවෙයිලු. අත්වල ඇඟිලි හරියට මෘගයෙකුගේ නියපොතු වගේ දිගට උල් වෙලා තියෙනවා කියනවා. පුදුම තේජවන්ත පෙනුමක් කොන්ට තියෙනවා කියලා දෙකපු අය කියනවා. මේ අద్භූත යක්ෂයින් ඇවිදිනකොට කිසිම සද්දයක් නෑලු. එයාලගේ පතුල පොළවේ ගෑවෙන්නේ නෑ කියනවා. වැලි මළුවට අඟලක් විතර උඩින් පාවි තමයි එයාලා ඔයාගේ පස්සෙන් යන්නේ. බය වෙන්න එපා. එයාලා නිකරුණේ මිනිස්සෙන්ට කරදර කරන්නේ නැහැ. හැබැයි ඔයාගේ හිතේ තියෙන්නේ අපිරිසිදු චේතනාවක් නම්. එහෙමත් නැත්නම් හිතේ නරකක් තියාගෙන මේ පින්බිමට රෑජාමයට ගියොත් ඔයාට අනිවාර්යෙන්ද ඒ අදෘශ්‍යමාන මුරකරුවන්ගේ ග්‍රහණයට අහු වෙන්න වෙනවා. එහෙම අහුවෙලා බය වෙච්ච සමහර අයට මාස ගණනක් යනකල් රැට හරියට නිින්දක්වත් නැහැ කියලායි කියන්නේ. ඉතින් මීට පස්සේ රැට චෛත්‍ය මළුවේ ඇවිදින්න යද්දි මේ දේ හොඳට මතක තියාගන්න. එකපාරටම ඔයාගේ ඇඟ සීතල වෙලා පිටිපස්සෙන් කවුරු හරි එනවා වගේ දැනුනොත් එකපාරටම හැරිලා බලන්න එපා. පාඩුවේ බිම බලාගෙන ඉක්මනින් එතරින් අයින් වෙන්න. මොකද ඔයා හැරිලා බලන ඒ තත්පරේම අර දිලිසෙන රතු පාට ඇස් දෙක ඔයාගේ මූණටම එබිලා තියෙන්න පුරුවන්. ඔබට මොකද හිතෙන්නේ මේ කතාව ගැන? ඉතින් මේ වගේ අත්දැකීම් ඔයාලටත් තියෙනවද? එහෙනම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ කතාවේ සත්‍ය අසත්‍ය ඔබට බාර කරමින් මේ වගේ ඔබ නොදන්න ඔබ පුදුම වෙන විශ්මයජනක දේවල් වල තවත් තොරතුරු රැගෙන එනතුරු අදට අපි ඔබෙන් සමුගන්නවා. ඔබට ආයුෂ බොහෝ වේවා.